ඔයාලා දන්නවද ලංකාවේ තියෙන පවර්ෆුල්ම ඉලෙක්ට්‍රික් බයික් එක මොකක්ද කියලා? ඒ තමයි ආශිකුගේ හැඩයට සමානව නිර්මාණය කරලා තියෙන දැනට ලංකාවටම යතුරුපැදි 2ක් පමණක් පවතින MBIS කියන ඉලෙක්ට්‍රික් බයික් එක. MBI කියන යතුරුපැදි සමාගම විසින් ස්පෝර්ට් මොඩල් එකට අදාළව නිෂ්පාදනය කරලා තියෙන MBIS විදුලි යතුරුපැදිය. මේක ඇවිල්ලා දකුණු කොරියාවේ නිෂ්පාදනයක්. එතකොට ඉතින් බයික් එකේ ක්වොලිටිය ගැන කියන්න ඕන නෑනේ. ඔයාලා හිතන විදියට මේ බයික් එකේ මිල කීයක් විතර වෙනවද? වීඩියෝ එක අවසන් වෙනකන් ඉන්න. අනිවාර්යයෙන්ම ඔක්කොම තොරතුරු ටික ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම ඉලෙක්ට්‍රික් බයික් වලට ආස කරන ඔයාලට ඒ පිළිබඳව අදාළ තොරතුරු අපි මේ channel එක තුලින් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මේ යතුරුපැදිය ජපානයේ නිෂ්පාදිත Yamaha NMX කියන යතුරුපැදි මාදිලියට බෙහෙවින් සමානකමක් දක්වනවා. මේ බයික් එකේ headlight, signal light සියල්ලම නිෂ්පාදනය කරලා තියෙන්නේ LED light වලින්. ඒක නිසා රාත්‍රී කාලෙට උනත් හොඳ එළියක් තියෙනවා. නිසා බය නැතුව ඕන තැනක යන්න පුළුවන්. ඒ වගේම මේ බයික් එකේ 4 දෙනෙක් දැම්මත් බයික් එකට දැනෙන්නේවත් නැහැ. කොටින්ම කිව්වොත් පොල් ගහක වුණත් යන සයිස් එකේ මෝටර් පවර් එකක් මේ බයික් එකට තියෙනවා. ඉලෙක්ට්‍රික් බයික් වල තියෙන ප්‍රශ්නයක් තමයි පෙට්‍රල් බයික් වලට සාපේක්ෂව ඉලෙක්ට්‍රික් බයික් එක කුඩා වීම. නමුත් මේ බයික් එක පෙට්‍රල් බයික් එකක් එක්ක සංසන්දනය කරද්දී සයිස් එකෙන් විශාලයි. ඒක නිසා උසින් වැඩි කෙනෙකුට වුණත් මේ බයික් එක නියමයට ගැලපෙනවා. ඔයාලා අහලා ඇති ඉලෙක්ට්‍රික් බයික් එකක් වතුරේ යන්න බෑ කියලා. ඇත්තද ඒ කතාව? ඒ කතාව නම් ඉතින් මේ බයික් එකට නම් අදාළ නෑ. මොකද මේක IP67 කියන වතුර ඇතුළට කාන්දු නොවන මට්ටමේ බයික් එකක්. ඒක නිසා වතුරේ යන්න බය වෙන්න ඕන නෑ. මෝටර් කන්ට්‍රෝල්, බැටරි පැක් ඔක්කොම සීල් කරලා තියෙන්නේ. මේ බයික් එකේ පිටිපස්සේ රෝද සයිස් එක ටයර් සයිස් 13. ඉස්සරහා රෝද සයිස් එක එන්නේ ටයර් සයිස් 14. ඉස්සරහා රෝදේ ලොකු නිසා වලවල් තියෙන පාරක උනත් ගැස්සෙන්නේ නැතුව යන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහා පස්ස දෙකෙන්ම එන්නේ ඩිස්ක් බ්‍රේක්. ඒකටම කොම්බි බ්‍රේක් සිස්ටම් එක ඇඩ් කරලා තියෙන්නේ. ඒකෙදි වෙන්නේ පිටිපස්සේ බ්‍රේක් ඇල්ලුවම බ්‍රේක් වලින් 60%ක් පිටුපස්සේ රෝදෙට 40%ක් ඉදිරිපස රෝදෙට බ්‍රේක් බෙදිලා යන තාක්ෂණයක්. ඒ නිසා කොච්චර වේගකින් ගිහින් බ්‍රේක් ගැහුවත් බයික් එක එක තැන නවතිනවා. ඒ වගේම බයික් එක පැත්තකට ඇදෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රික් බයික් වල තියෙන රීජෙනරේටිව් බ්‍රේක් සිස්ටම් එක මේ බයික් එක තුල අඩංගු වෙන්නේ නැහැ. මොකද මේක ස්පෝර්ට් මාදිලියේ බයික් එකක් නිසා ඒ ඔප්ෂන් එක මේකෙන් අයින් කරලා තියෙනවා. ඉකෝ ඩ්‍රයිව් ස්පීඩ් ලෙස මේ බයික් එකේ ගියර් 3ක් තියෙනවා. ඉකෝ ගියර් එකේ පැයට කිලෝමීටර් 50ක වේගයක්ද, ඩ්‍රයිව් ගියර් එකේ පැයට කිලෝමීටර් 70ක වේගයක්ද, ස්පෝර්ට් ගියර් එකේ පැයට කිලෝමීටර් 112ක ලිමිටඩ් ස්පීඩ් එකක්ද මේකට ගන්න පුළුවන්. මේකේ මෝටරය ගැන කතා කරද්දී කිලෝවෝට් 9ක බිග් පවර් එකක් ගන්න පුළුවන්. කිලෝවොට් 6ක රේටඩ් පවර් එකක් තියෙන මෝටරයක් තමයි තියෙන්නේ. ඒක නිසා පැයට කිලෝමීටර් 50ක ස්පීඩ් එකක් ගන්න මේ බයික් එකට ගත වෙන්නේ තත්පර 3යි. ඒ වගේම ඒකේ මෝටරයට උපරිම නිව්ටන් මීටර 220ක් දක්වා බලයක් ගන්න පුළුවන්. මේකේ එන JBL ස්පීකර් එක නිසා ගමනක් යනකොට සින්දුවක් අහගෙන උනත් යන්න පුළුවන්. අවසාන සින්දුවක් දාලම දෙන්නම්කෝ. මේ බයික් එකට එන්නේ ලිතියම් අයන් බැටරි පැක් දෙකක්. හැබැයි බයික් එක දුවන්න නම් බැටරි පැක් දෙකම දාන්න ඕන. තනි පැක් එකෙන් දුවන්න බෑ. 72 වෝට් හැඩ දෙන්නේ බැටරි පැක් දෙකේම එකතුවෙන්. ඇම්පියර් හවර් 56ක් තියෙන බැටරි පැක් එකකින් මේ බයික් එකට කිලෝමීටර් 100කට ආසන්න දුරක් ගමන් කරන්න පුළුවන්. ඉතින් කොරියාවේදී නම් බයික් එකේ බැටරිය බහිනකොට ඒ ළඟම තියෙන චාර්ජින් ස්ටේෂන් එක සර්ච් කරලා අපේ බැටරි දෙක දාලා
එතනින් බැටරි දෙකක් අරගෙන නැවත අපේ ගමන යන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ. මම ඉතින් දැනට බැටරි charge කරන්නේ මේ charging එක උඩ තියලා. පැය දෙකමාරින් බැටරි පැක් එක full charge. මේ බැටරි පැක් කොච්චර සේෆ්ටිද කියනනම් බයික් එකෙන් ගැලෙව්වම වෝල්ටේජ් එකක් අවුට්පුට් කරන්නේ නැහැ. ඒක නිසා සේෆ්ටි අතින් ඉහළයි. මේ බැටරි සෙල් ප්‍රමාණයනුත් විශාලයි. ඒක නිසා බය නැතුව අවුරුදු 8කට වැඩිය පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලත් බයික් ගන්නකොට ලීඩ් ඇසිඩ් බැටරි, ග්‍රැෆීන් බැටරි ගන්න එපා. පුළුවන් නම් ලිතියම් අයන් ලිතියම් ෆොස්ෆේට් බැටරිම පාවිච්චිට ගන්න. එහෙම කිව්වට ටෝච් බැටරි තරමේ ලිතියම් බැටරි නම් බැටරි පැක් හදන්න ගන්න එපා. ඒවනම් අවුරුද්දක් යනකොටම බැටරි පැක් එක විනාශයි. වෙන බයික් වල හබ් මෝටරයක් ආවට මේකේ තියෙන්නේ මිඩල් ඩ්‍රයිව් මෝටර එකක්. මේ මෝටර වර්ගය PMSM කියන කාණ්ඩයට අයත් වෙනවා. හබ් මෝටර එකක් එක්ක මේ මෝටරය සංසන්දනය කිරීමේදී මේ මෝටර වර්ගයේ තියෙන වාසි නම් කාර්යක්ෂමතාවය අතින් ඉතා ඉහළ අතර විදුලි පරිභෝජනයේද ඉතා අඩුයි. එමෙන්ම එක දිගට දිගු ගමනාන්තයක් දක්වා යතුරු පැදිය ධාවනය කරත් මෝටරේ රත් වීම ඉතා පහළ මට්ටමක පවතී. මෝටර එකෙන් රෝදයට බලය සම්ප්‍රේෂණය කරන්නේ ටයිමින් බෙල්ට් එකක් මගින්. බෙල්ට් එක මගින් කෙලින්ම රෝදයට බලය දෙන්නේ නැහැ. රෝදයට වැඩි ටෝක් එකක් ලබා ගැනීමට ගියර් බොක්ස් එකක් හරහා තමයි එම බලය ලබා දෙන්නේ. මේ වගේ සිස්ටම් එකක් ලංකාවේ තියෙන වෙන ඉලෙක්ට්‍රික් බයික් මම නම් දැකලා නැහැ. ඒක නිසා කන්දක් මැද නවත්තලා වුණත් බයික් එක පිකප් කරලා ගන්න පුළුවන්. මේ වගේ බ්‍රෑන්ඩ් නිව් යතුරු පැදියක් ලංකාවට ගෙන්න ගන්න ගියොතින් සාමාන්‍යයෙන් ලක්ෂ 17ක් වගේ මුදලක් අඩුම තරමේ 17ක් මුදලක්වත් වැය කරන්න සිදු වෙනවා. විදේශයක සේවය කරන පුද්ගලයෙකුට ලබා දීලා තියෙන බදු සහන යටතේ ඊට වඩා අඩු මුදලකට මෙම යතුරු පැදියක් ආනයනය කරගැනීමේ හැකියාව පවතිනවා. ඒ සම්බන්ධවම අවශ්‍ය නම් ඉදිරියේදී වීඩියෝවක් ප්‍රතිවිරුද්ධ කරන්න.